ආයුබෝවන්. ඉතින් මේ දවස්වල ලංකාවේ ස්ලගේ EV එක ගැන තමයි හැමෝම අය කතා කරන්නේ. මොකද ලක්ෂ 45ක් වගේ මුදලකට දෙන නිසා ලංකාවේ නම් හොඳ මාකට් එකකුත් හැදෙයි වගේ. හැබැයි මිලදී ගන්න ලොකු මුදලක් යට කරන්න ඕනේද? මම හොයන්නේ ඉතින් මේකේ බැටරිය ගැනනේ. බැටරියක් එහෙම දානවා නම් කීයක් වගේ මුදලක් යයිද? අන්න සර්විස් කරන්න ඕනේද? බලමු ඔය කතාව මේ වීඩියෝ එකෙන්. අවුරුදු 10ක වගකීමක් එක්ක ලක්ෂ 7මාරක් වගේ ඩවුන් පේමන්ට් එකක් දීලා අවුරුදු 7ක වගේ කාලයකට ලීසින් එකක් දාගෙන මේ බ්‍රවුන්ස් ලගේන BMW E6 කාර් එක ගන්න හැකියාව තියෙනවා. මුලින්ම කිව්වේ මේ කාර් එක ලක්ෂ 45ක් කියලානේ. අපි කලින් වීඩියෝ එකකුත් කරා. හැබැයි ඉතින් ඔය ලක්ෂ 45 වැඩි නම් කරන්න එපා. ඔය මුදලට මිනිස්සුන්ට දෙන්න කියලා. හැබැයි ඒක සති දෙකක් යන්නත් කලින් වෙනස් කරලා ලක්ෂ 45 දැන් ලක්ෂ 47 ලක්ෂ 48 වාගේ වෙලා. කාලයක් යනකොට ඔක ලක්ෂ 50 පයින්න බැරි කමක් නැහැ. මේ අපේ රට නිසා. මේ කාර් එක සර්විස් කරන්න ඕනේද? ඔව්, අනිවාර්යයෙන්ම මේ කාර් එක සර්විස් කරන්න ඕනේ. මේවායේ වාහනයක් සර්විස් කරපුවාම මෝටරේ චෙක් කරන්න ඕනේ. මේකේ බැටරිය චෙක් කරන්න ඕනේ. සොෆ්ට්වෙයාර් අප්ඩේට් එහෙම තියෙනවද කියලා බලලා ඒවා කරන්නත් ඕනේ. සර්විස් එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක සර්විස් කරන්න සර්විස් සෙන්ටර් හැමතැනම තියෙනවා ලංකාවේ. දැනට නම් මේගල, කොළඹ, ගම්පහ වාගේ තියෙනවා. හැබැයි ඉරියේදී බ්‍රවුන්ස්ලා කියන විදිහට දිවයින පුරා මෙයාලා ආන්න තමයි හදන්නේ. වාහනේ බැටරිය ගැන කිව්වොත් වාහනේ බැටරිය කිලෝමීටර් අණුව වෙනස් වෙනවා. බැටරි එකක් තියෙනවා කිලෝමීටර් 130ක් යන්න පුළුවන්. ඒකේ 10.8ක කිලෝවොට් බැටරියක් තමයි එන්නේ. කිලෝමීටර් 170ක් යන්න පුළුවන් බැටරි එකක් තියෙනවා. ඉතින් මේක 15.12ක කිලෝවොට් බැටරි එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි 200ක් යනවා නම් 17.28ක කිලෝවොට් බැටරි එකක් තමයි ඕනේ. තමන්ගේ ඉතින් අවශ්‍යතාවය අනුව දුර යන්න ඕන කිලෝමීටර් ගාන අනුව ඉතින් මේක ගන්න හැකියාව තියෙනවා. කෙනෙක් මේ වාහනේ ගන්නවා නම් ගොඩම බලන්නේ බැටරි එකටයි වාහනේටයි අවුරුදු 10ක වගකීමක් තිබ්බට බැටරි එක එහෙම දාන්න උනම සාමාන්‍යයෙන් කොයි වගේ කොස්ට් එකක් යයිද කියන එක. වාහනේ තියෙන ලිතියම් අයන් බැටරි එක. බැටරි එක බර අඩුයි. ආරක්ෂාව වැඩි. ඒ වගේම තමයි ඕවර් හීට් වෙනවා අඩුයි. දිගු කාලයක් මේ බැටරි එක. එහෙම තිබුණට මේ බැටරි වල මිල කොහොම වෙයිද? කිලෝවොට් 10.8ක බැටරි එක සාමාන්‍යයෙන් ලක්ෂ 4මාරත් 5මාරත් අතර මුදලක් වෙයි කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි කිලෝවොට් 15.12ක බැටරි එක සාමාන්‍ය ලක්ෂ 6ත් 7ත් අතර මුදලක් වෙයි කියලා කියන්නේ. තමයි ඉතින් කිලෝවොට් 17.28ක බැටරි එක සාමාන්‍ය ලක්ෂ 8ත් 10ත් 12ත් අතර වාගේ මුදලක් වෙයි කියලා තමයි කියන්නේ. එහෙම තිබුණට මේ බැටරි වල මිල වෙනස් වෙන්න බැරි කමක් නැහැ. කාලයත් එක්ක හැම බාණ්ඩ එකම මිල වෙනස් වෙනවා. ඒත් එක්ක කාලයක් යද්දි මේ වාගේ බැටරියක් ආනයනය කරනකොට shipping cost එක, tax එක වාගේ වෙනස් වෙන්න හැකියාව තියෙනවා. ඒත් එක්ක මේ කියන මිලට වඩා ඉදිරියේදී මිල නම් වෙනස් වෙන්න හැකියාව තියෙයි. අන්නකො මේ කමෙන්ට් එක සාමාන්‍යයෙන් Prius එකේ බැටරිය ඇවිල්ලා තියෙන මුලින් ලක්ෂයට. හැබැයි දැන් ලක්ෂ 6යි. ඉතින් ඔය දෙයම ඔය වාහනේ බැටරියටත් වෙන්න බැරි කමක් නැහැ. කොට මේ වාහනය එක charge එකක් charge කරන්න සාමාන්‍යයෙන් පැය 6ක විතර කාලයක් යනවා කියලා තමයි කියන්නේ. හැබැයි මේකට එතකොට fast charging ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉතින් මේ වාහනේ වැඩිම දුර යන්න පුළුවන් තියෙන කිලෝමීටර 200. සමහර විට ඕක වෙනස් වෙන්න බැරි කමක් නැහැ. මොකද අපේ රටේ තියෙන කඳු සහිත පාරවල් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් ඕක AC එක දාපුවම කොහොම වේද කියලා අපිට තාම හරියටම ඒවා කියන්න බෑ. හැබැයි ඉතින් 200ට වඩා සාමාන්‍යයෙන් කිලෝමීටර 20ක් 30ක් අඩු වෙන්න බැරි කමකුත් නැහැ. ඉතින් මේ වාහනය ගැන කොහොම කිව්වත් මේ වාහනේ ලංකාවේ මාකට් එකට ඇවිල්ලා ලංකාවේ ජනතාව මිලදී ගත්තාට පස්සේ ඔය වාහනේ අඩුපාඩු මොනවද? ඔය කියන විදිහටම මේ වාහනේ charge කරන්න මෙච්චර වෙලාවක් යනවද? ඔය එක charge එකකින් ඔය කිලෝමීටර ගන්න දුවන්න හැකියාව තියෙනවද? ප්‍රශ්න වලට උත්තර ඔක්කොම ලැබෙනවා ඔය වාහනේ ලංකාවට ඇවිල්ලා මාකට් එකට වටුණාට පස්සේ. හැබැයි ඉතින් ලංකාවට හඳුන්වා දුන්නකොට ලක්ෂ 45ට තිබ්බ වාහනේ දැන් ලක්ෂ 47 48 වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඉදිරියට යනකොට ඔය වාහනේත් ලක්ෂ 50 60 වෙන්න බැරි කමක් නැහැ. මේ රට ලංකාව නිසා. ලංකාවේ මිනිස්සුන්ට ලක්ෂ 45කට මේ වාහනේ දෙනවා කියලා ඉවරලා ලංකාවේ මිනිස්සු හීන ගොඩක තිබ්බනේ. මාර විදියට සෝෂල් මීඩියා වල මේ වාහනේ ගැන කතා කරන්න ගත්තා. වාහන ආනයනය කරුවොත් මතකද කිව්වා ලක්ෂ 60ට වැගන්නාර එක දෙන්න පුළුවන් කියලා. හැබැයි මිල ආවට පස්සේ උනේ ලක්ෂ 80ක් පැනලා. ඉතින් ඒ වාගේ ওই වාහනේටත් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඉතින් වාහනේට අවුරුදු 10ක වගකීමක් තියෙන නිසා ගන්න කෙනෙක්ට වාසියක් වෙන්න පුළුවන්. මාන්නේ නාගරික ජීවිතයක් ගත කරන කෙනෙක්ට නම් ওই ඉලෙක්ට්‍රික් වාහනේ ඇත්තටම හොඳයි. හැබැයි සාමාන්‍යයෙන් ගමක වගේ ඉන්න කෙනෙක්ට නම් ඔය ඉලෙක්ට්‍රික් වාහනේ කියන තරම් නම් සුදුසු නෑ කියලා තමයි හිතෙන්නේ. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එකකින් බලමු ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ගැන ජනතාවගේ මතය කොහොමද? මිනිස්සු මොන වගේ අදහස්ද කියන්නේ කියලා. එහෙනම් ඒක ගැන අලුත් වීඩියෝ එකකින් අරන් එන්නම්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.